මාළු හදන ක්‍රම ගොඩාක් තියෙනවා. අද අපි බලමු රසට මාළු කිරට උයාගන්නේ කොහොමද කියලා. මම තලපත් මාළු ග්‍රෑම් 350ක් අරන් තියෙනවා. කෑලි වලින් ගත්තොත් කෑලි 9ක් විතර තියෙනවා. මුලින්ම ඔයගොල්ලෝ හොඳට මාළු ටික සෝද ගන්න. සෝදලා මේ විදිහ හට්ටියකට දාගෙන ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, දිහි ඇඹුල් ටික එකතු කරගෙන හොඳට අත ගා ගන්න මේ වගේ. සීසන් වෙන්න විනාඩි 20ක් විතර වහලා පැත්තකින් තියන්න. දැන් තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික රත් වීගෙන එනකොට මිරිස් තේ හැඳි දෙකක්, 3-5 කුඩු තේ හැඳක්, බීලුණු අපි කපාගත් බීලුණු වලින් භාගයක් එකතු කරගන්න. දැන් කලවම් කරගන්න. උළුහල් තේ හැඳි කාලක් එකතු කරගන්න. කරපිංචා, රම්පි මේ ටික එකතු කරගෙන හොඳින් ටෙම්පරාදු කරගන්න. මිරිස් කළු වෙන්න දෙන්න එපා. මේ ගානට එනකොට ලිප් ඔෆ් කරගන්න. දැන් අපි සීසන් වෙන්න තිබ්බ මාළු එකට මේ ටෙම්පරාදුව දාගමු. ඒකටම වතුර කෝප්ප 3 කාලකුත් එකතු කරගන්න. දැන් හොඳින් කලවම් කරන්න. දැන් කහ කුඩු තේ හැඳි කාලක් දාගන්න. ඉතිරි කරගත්ත බීලුණු ටිකත් එකතු කරන්න. මේ විදිහේ පුංචි ගොරක කෑලි දෙකක් මම දාගන්නවා. ලොකු ගොරක කෑලි දෙකක් දාන්න එපා. එතකොට ඇඹුල් ගතිය වැඩි වෙයි. අමමිරිස් කරා දෙකක් මේ විදිහට දෙකට පළලා එකතු කරගන්න. අපි සීසන් වෙන්න තියද්දිත් ලුණු එකතු කරපු නිසා දැන් ඔයාගේ රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න. දැන් මාළු එක වහලා වැඩි ගින්දරේ හොඳට තම්බ ගන්න. මේ විදිහට හොඳට තැම්බීගෙන එනකොට අපි මාළු කෑලි ටික අනිත් පැත්ත පෙරලා ගමු. වතුර ටික හිඳනකන් හොඳින් තැම්බෙන්න අරින්න. මේ ගානට දිය හිඳුනම මම හොඳ උක්කු පොල් කිරි කෝප්ප 1/4ක් එකතු කරගන්නවා. දැන් මම පොඩියට කපාගත්ත පුංචි තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්නවා. තක්කාලි ටික මැලවිලා හොද්ද උකු වෙනකන් හොඳට නොනවත්වාම හැඳි ගා ගන්න. දැන් ලිප ඔෆ් කරලා තව විනාඩියක් විතර හැඳි ගා ගන්න. මේ මාළු කරි එක බත් එක්ක වගේම ඉන්දියාප්ප එක්කත් හරිම රසයි. ඔයත් හදලා රස බලන්න. නැවත දවසක රසවත් වීඩියෝවකින් හමු වෙමු.